ආයිබෝන් කිලිනේ හැමෝටම කියලා ගමන් මම අද ඔයාලට විශේෂ දෙයක් පෙන්වන්න හදන්නේ. පහුගිය දවස් ටිකේ මම ඔයාලට කිව්වා මෙන්න මේ පැලේ ගැන. මේක නිකන් පොහොට්ටු තිබ්බේ මං කිව්වා මේක ලස්සනට මැල්ලෙනවා කියලා. මේ මල ගැන නම් මං දැන් දවස් කිහිපයකට කලින් පෙන්නුවා. ඒක දැන් පරවීගෙන යන්නේ. මේක බලන්න. එයා කලින් තිබුණ මෙන්න මෙහෙම පොට්ටුව. දැන් එයා ලස්සනට මෙහෙම පිපිලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. මේ වගේ උසට ඇවිල්ලා අලේකින් තමයි මේක පැලවෙන්නේ. ඉතින් අවුරුද්දක් යනවා හරියට මේක එන්න. මේ අවුරුද්දෙත් ඔන්න ආවා. ඒ වගේම තමයි මෙන්න මේක මේ තැඹිලි පාට තියෙන මේ රේණු ඇඟේ ගෑවුනාම ටක් කාලයක පාර හිටිනවා. මේ පේනවා. එයා ටක් කාලා මේ ළඟින් ගියාම ටක් කාලා ඇඳුමක උනත් ටක් කාලා මේ ඒ පාට ගා ගන්නවා. ඉතින් දැන් මේක මේ පැලේ මේ මල පරවුණෙන් පස්සේ මේ මල් ටිකක් තරම් දාලා මේ පැලේ මෙන්න මේ යටින්ම කපලා දානවා. ඒ කපලා තියලා තියෙනවා. ඊට පස්සේ සීත කාලේ ඒ කාලේ එහෙම පහුණෙන් පස්සේ එයා ආපහු සමර් එකේදී ආපහු දළු දාලා මේ පැලේ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොහොම හරි අවුරුදු මාස දෙක තුනක් ඇද්දි පොට්ටු ඇවිල්ලා මෙන්න මේ වගේ ලස්සනට මල එනවා. මේක ලංකාවේ අපේ සපත්තු මලක් වගේ නේද? ඉතින් මම ඇත්තටම හරි ආසාවෙන් මේ මල හැදෙනකම් බලන් ඉන්නේ. හැබැයි ඉතින් මේවා වැඩි කල් තියෙන්නේ නැහැ. තිලා සතියක්වත් යන්න කලින් මේ මල් බැරලා ආව. ඉතින් දැන් මම කරන්නේ මේක හිතමතින් මෙතන යටින් කපලා ගිහින් පෝච්චි එක දාලා පිරනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. ඉතින් වෙන දවසක වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු. ගොඩක් ස්තුතියි.